සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. තුන්කොන් T20 තරගාවලියට අදාළ ඉතාමත් තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නා. ඒ සිම්බාබ්වේ සමග පැවති දෙවන T20 තරගයයි. දීර්ඝ තරග පරාජයකට පසු විශිෂ්ට ජයක් ලැබීමට පැතුම් මැතුළු අපේ කොල්ලෝ ටික සමත් වුණේ ඊඩෝරයට වැටුණු දියපොදක් වගේ ප්‍රේක්ෂක හිත්වලට සතුටක් ලබා දෙමින්. නමුත් මෙය අමන් දානන්දයට පත්විය හැකි අවස්ථාවක් නොවන බවත් මතක තබා ගන්න. කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි. නමුත් ඔවුන්ගේ තීරණය සුණු විසුණු කර දැමීමට මහේස් තීක්ෂණ සමත් වුණේ ඔහුගේ ප්‍රථම පන්දුවාර දෙකේදීම ඔවුන්ගේ ප්‍රබලම පිතිකරුවන් දෙදෙනාවම දවා ගැනීම සමග පසුව බ්‍රෙන්ඩන් ටේලව දවා ගැනීමට දසුන් ශානක සමත් වුණේ දසුන් නැමැති විශිෂ්ට පන්දු යවන්නාට නැවත පන් ලබා දෙමින්. කෙසේ නමුත් බ්‍රයන් බෙනට් සහ සිකන්දර් රාසා එක්ව හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් පීඩනයක් ලබා දෙමින්. නමුත් ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට වනදු හසරංග සමත් වීමත් සමග සිම්බාබ්වේ ඉනිම මන්දගාමී වුණා. රයන් බ්‍රල් ලබාගත් ලකුණු 37ත් සමග සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩලු 5ක් දැවි ලකුණු 146ක් ලබා ගත්තා. ඔවුන්ව මෙසේ සීමා කිරීමට හැකි වුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතාවය නිසා. පන්දු යැවීම තුළ වනිදු සහ තීක්ෂණ කඩලු දෙක බැගිනුත් දසුන් ශානක එක් කඩුල්ල බැගිනුත් ලබා ගත්තා. පිළිතුරු ඉනිඹ හඹා යාමට පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ කමිල් මිෂාරයි. කමිල් මිෂාර ලකුණු 12කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 25යි. කුසල්ටවත් පිතිකරණයට අවස්ථාවක් නොදී අති විශිෂ්ට පිතිකරණයක නිරත වීමට පැතුම් නිස්සංක සමත් වුණේ 6-4 වරුසාවක් වැහි නැති රාවල් පින්ඩියට වස්සවමින්. පැතුම් නිස්සංක නොදැවී ලකුණු 98ක් රැස් කළේ 6 පාර 4යි 4 පාර 11ක්ද සමගින්. දුකට කාරණය කියන්නේ ඔහුට ශතකයක් අහිමි වීමයි. මේ තරගයේ ජයගත්තත් ප්‍රසාද ලකුණු වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තාමත් පසුවන්නේ තෙවන ස්ථානයේ. ඒ නිසා 27 වෙනිදා පැවැත්වෙන පාකිස්තානය සමග තරගය ජයගත යුතුමයි. එසේ නැති වුණු සිම්බාබ්වේ කණ්ඩායමට අවසන් මහා තරගයට යාමට හැකියාවක් තිබෙනවා. වැරදි අඩුපාඩු හදාගෙන මේ තරගයේදී අපේ කොල්ලෝ හොඳ කම්බැක් එකක් දුන්න ගැන සතුටුයි. නමුත් මුරුං ගත්තේ තියන්න යාමෙන් අපි වැළකී යුතුයි. සියලු අඩුපාඩු හදාගෙන ඉදිරි තරගයේ ජය ගැනීමට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? පැතුම්ගේ පිතිකරණය ගැන සතුටුයිද? ඔබේ අවංක ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.